ඔයාලා දන්නවද වැඩක්? එකම එක කතාවක් පාදක කරගෙන අපි කොච්චර කෑ ගැහුවත් ඒක පිටිපස්සේ ඊටත් එහා දේවල් ගොඩාක් සිද්ධ වෙනවා කියන එක. මේ කතා කරන්න යන්නේ එක කතාවක් පිළිබඳව නෙමෙයි. අපි කොච්චරම සාධාරණීකරණය කරන්න හැදුවත් ඒ නඩුව කොහොම හරි සාධාරණයක් සිද්ධ වෙයි. දරුවට කොහොම හරි මොනයම් විදියකට හරි සාධාරණයක් සිද්ධ වෙයි. නමුත් දෙමව්පියෝ විදිහට ළමයි විදිහට අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. අනිවාර්යෙන් දරුවන්ටත් මේ වීඩියෝ එක බලන්න දෙන්න. අපි වර්තමානයේ ගත්තට පස්සේ අද ටීවී එකේ මොනවද යන්නේ? ඔය අපි සාමාන්‍යයෙන් කතා කරන ප්‍රසිද්ධ නාලිකාවල මොනවද යන්නේ? හොඳට බලන්නකො රැට 8:00 9:00 තියෙන කතාව මොනවද යන්නේ? මම මෙන්න මෙයා දවසක් බලනවා දැකලත් මම ඇත්තටම කිව්වා බලන්න එපා. අර බලන්න එපා. මොකද මේ ගෑල් ළමයි කෙල්ල කොල්ල පොඩි ළමයි ඉඳලා පොඩි කාලේ ඉඳලා රූම් යන ඒවා තියෙන්නේ. ක්ලාස් යන ළමයි රූම් යන ඒවා තියෙන්නේ. ඒක අර මොකද්ද ඒක අර කියනවනේ මොකද්ද මොන මන්දාවද කියලා මේ එහෙම දැන් කසාද බැඳපු ගෑන්නිගේ මිනිහත් යල්ලපු ගෙදර මිනිහත් එක්ක ඒ රූම් එකට යනවා. හොර සම්බන්ධතාව විතරයි ඒ කතාව පෙන්නන්නේ. ඉතින් තව කතාවක පෙන්නනවා තමන්ගේ මස්සිනා නෑනව දූෂණය කරන වීඩියෝ එකක්. ඉතින් ඒවා සමාජයේ මෙතන පෙන්නලා මොනවද දෙන්න හදන්නේ? මම අහන්නේ මොනවද දෙන්න හදන්නේ කියලා. ඇත්තටම දෙමව්පියන්ට කියන්න තියෙන්නේ ගෑල් ළමයිද පිරිමි ළමයිද කියලා ભેදයක් නෑ. ඊයේ අර අපි දාපු වීඩියෝ එකට මේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. එයා මනෝවිද්‍යා උපදේශකවරියක්. එයා දාලා තිබුණා එයා ගාවට අහපු එක පිරිමි ළමයෙක් කියපු කතාවක්. මහාන වෙලා ඉඳපු පිරිමි ළමයෙක් කියපු කතාවක්. ඒ කියපු කතාව ඇතුලේ ගැප් වෙලා තියෙන ලොකු කතාවක්. ඒ දරුවාගේ කුකුසුපන් අයියා තමයි ඒ දරුවා අපයෝජනය කරලා තියෙන්නේ. කියන්නේ මල්ලිව අයියා තමයි අපයෝජනය කරලා තියෙන්නේ නේ. එහෙමනේ තිබ්බේ. ඊට පස්සේ පාසල්. ඕනනම් ඒ කමෙන්ට් සෙක්ෂන් එකේ කලින් වීඩියෝ එකේ ගිහින් බලන්න. ඒ කමෙන්ට් එකේ තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එක මනෝවිද්‍යා උපදේශකවරියක්. ඒක ලොකු කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. ඔයාලට මම මේ කියන කතාව බොරුණා. එතකොට ඊට පස්සේ දරුවට ඒක අම්මටවත් කියාගෙන බෑ අම්මත් ගහන්න හදනවලු. ඉතින් එහෙම කියලා ඊට පස්සේ බැරිම තැන ඒ දරුවා කියලා මහාන වෙලා. මහාන වුණත් වැඩක් කරලා නැහැ. ඒ වංශලේ ඉඳපු අදාළ ස්වාමින් වහන්සේලාත් ඒ දරුවාව අපයෝජනය කරලා තියෙනවා. පන්සල් තුනක ඉඳලා තුනෙන්ම අපයෝජනය කළා. ඉතින් ඒ වගේ අපි දරුවෝ පොඩි කාලේ ඉඳලා අපේ දරුවෝ රැක ගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම ඔයාලගේ දරුවෝ විශේෂම දේ තමයි ෆෝන් එකට ඇබ්බැහි කරවන්න එපා. එක දෙයක්. එයාලට පොඩි කාලේ ඉඳලම සමාජ අත්දැකීම් සමාජය ගැන කියලා දෙන්න. පොඩි කලිසම් කොට කැලිය ඉඳලා ඒ දරුවෝ පාර පුරා යවන්න එපා. මොකද ඒකට හේතුවක් තියෙනවා. පොඩි ළමයි මම දැකලා තියෙනවා පොඩි කලිසම් කොට කැලිය ඉඳගෙන පාර පුරා ඉන්නවා. පොඩි සාය කොට කැලිය ඉඳලා පාර පුරා ඉන්නවා. ඒකට හේතුව තියෙන්නේ අසහනයක් නැති මිනිස්සෙකුට උනත් අසහනයක් ඇති වෙන්න පුළුවන්. නේ? මම එහෙම දැකලා තියෙනවා පාරේ ළමයි ඉන්නවා. හරිද? ඊට පස්සේ මොන හරි දෙයක් වුණාට පස්සේ අරයා මෙයාම කරා මෙයා මෙහෙම කරා කියලා අසහනකාරයෝ ගැන කියනවා. අසහනකාරයෝ ඇති වෙන්නේ සමාජයෙන්. අසහනකාරයෝ නැති කරන්න ඕනෙත් මේ සමාජයෙම තමයි. නේ? ඒක නිසා දරුවෝ ආරක්ෂා කරන එක දෙමාපියන්ගේ වගකීමක්. දරුවෝ ආරක්ෂා කර ගැනීම දෙමාපියන් සතු යුතුයකමක් සහ වගකීමක්. නේ? ඒකට අපි තරුණ සමාජයේ ඇත්තටම අද ගත්තට පස්සේ තරුණියෝ අතර මේ ප්‍රශ්නේ නැහැ. ඇත්තට මේ දැන් 2000න් පස්සේ ඉපදිච්ච මිනිස්සුන්ට බැන්නට 2000න් පස්සේ ඉපදිච්ච කොල්ලොන්ට කෙල්ලොන්ට තමයි හැමෝම බනින්නේ. මුන් තමයි මේ සමාජේ කන පිට හරවන්නේ. මුන් සමාජ විරෝධී අරකද මේකද කියලා නෑ. උන් සමාජ විරෝධී නෑ මචං. උඹලාගේ කියන්නේ ඇත්තටම ඔය සමහර ගොඩක්ම අසහනකාරයෝ කියලා ඉන්නේ අවුරුදු 50 පැන්න මිනිස්සු. ඇයි ඒ කියන්නේ තරුණ කාලේ Tamanට ඒ කියන්නේ සමාජයේ සංස්කෘතියට අනුව වුණත් ඒක විඳින්න බැරි වෙච්ච මිනිස්සු තමයි අද අසහනකාරයෝ වෙලා ඉන්නේ. ඉතින් ඒක ඇවිල්ලා තරුණ සමම්පරාවට බනිනවා. අපිට කොච්චර දාන කමෙන්ට් පේනවා. අපි ජෝක් කොමඩි මේ පේජ් එකක් කරනවා channel එකක් කරනවා. දැන් ඒක අර කොමඩි වීඩියෝ එකට උනත් අර සාමාන්‍ය fake account හදාගෙන තමයි ගොඩක් බනින්නේ. ප්‍රොෆයිල් ලොක් කරගත්තු තමන්ගේ ෆොටෝ එකවත් ඒ කියන්නේ තමන්ගේ මූණවත් සමාජයට දෙන්න බැරි තරම් ඇතුලේ තියෙන අසහනය පිටට දී ගන්න අර කමෙන්ට් වලින්. ඒ වගේ මිනිස්සු. ඒ කියන්නේ ෆොටෝ එකවත් දාන්නේ. මොකද ෆොටෝ එක දැම්මොත් ඉවරයි. ෆොටෝ එක දැම්මොත් අර මේ මූණ අඳුර ගන්න ඕනේ. ඒක නිසා ඇත්තටම දරුවෝ ආරක්ෂා කරන්න ඕනේ. දැන් ඔය එක සිද්ධියකට මම දැක්ක දැන් ඊයේ ඒ හාමුදුරුවෝන් අපමත නිදහස් කරා නමුත් නඩුව යනවා. හැබැයි තව දෙයක් තමයි දැන් අද ඔය කලින් ඒ වගේ දරුවෙක්ට එහෙම
ලිංගික අතවරයක් සිද්ධ වෙලා ඒ හාමුදුරුවෝ අවුරුදු 30කට මම දැක්ක අද දාලා තියෙනනේ අවුරුදු 9ක ළමෙක් පිරිමි ළමෙක් හොඳේ ගෑල් ළමෙක් නෙමෙයි පිරිමි ළමෙක් ඉතින් එච්චර මේ පිරිමි ළමයි ඉතින් ගෑල් ළමයි කියලා වෙනසක් නැහැ පිරිමි ළමයි කියලා වෙනසක් නැහැ හැමෝම පරිස්සම් වෙන්න ඕනේ අපේ යෝජනේ නම් අපේ යෝජනේ මචං හරිද ළමයින්ට කියලා දෙන්න ඕනේ දේවල් දෙමාපියෝ ළමයින්ට කියලා දෙන්න දෙමාපියෝ ළමෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා නම් ළමෙක් ඇවිල්ලා මොකක් හරි තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණයක් මොනවාම හරි දෙයක් කියා ගන්න බැරුව ගොත ගහනවා නම් දෙමාපියෝ ඉදිරියේ ඒ දරුවට ගහන්න බනින්න එපා. ඒක අහලා ඉන්න. ඒක අහලා ඒ මොකද්ද මේ දරුවා කියන්නේ කියන එක අහලා ඉන්න. දරුවට සමහර විට කාගෙන් හරි අපයෝජනයක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා ගෑල් ළමයින්ට බස් එක යන්න බෑ. දැන් මම අත්දැකීමෙන් මම දැකපු දෙයක් තමයි ගෑල් ළමයින්ට බස් එක යන්න බෑ. ගෑල් ළමෙක්ට කොල්ලෙක්ට අඩුම ගානේ යාළුවෝ සෙට් එක පන්තිය ගිහිල්ලා බීච් එකට ගිහිල්ලා ෆොටෝ එකක් ගහන දුවත් අස්සක ඉන්නේ උන් බලාගෙන සිපර් එක ඇරලා පෙන්නනවා. මේවා නතර වෙන්න ඕනේ. මේවා නතර උනේ නැති වුණොත් මේවා නතර කරන්න සිද්ධ වෙනවා. මේ නතර කරන්න සමාජයේ තරුණ පිරිසක් එකමුතු වෙයි, පෙළ ගැහෙයි. ඊට වැඩිය දේවල් ලංකාවේ නතර කරලා තියෙනවා. ඒක නිසා මේක නතර කරන්න එක මහා දෙයක් නෙමෙයි කියලා අපි මේ හිතන්නේ නැහැ නේ. මහා දෙයක් නෙමෙයි. මේක නිසා දෙමාපියෝ දරුවන්ට මේ ඇත්තටම කියලා දෙන්න. ඒ අධ්‍යාපනය ළමයින්ට සමාජය ගැන ලිංගික අධ්‍යාපනය කියන එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද මින් ඉදිරියට මේ සමාජෙ මීට වඩා දරුණු වෙනවා. මේ සමාජෙ මීට වඩා නරක වෙනවා. අතවසරි පොතක් ගන්න හදුව ඒකත් ගන්න දුන්නේ නැහැ නේ. ඒක තමයි. ඒ ඇවිල්ලා ගන්න දුන්නේ නැතිවම තමයි දැන්. ඒ ඇවිල්ලා දැන් අපිට මේකේ කියයි උඹලා මෙහෙම අරෙන් අවුස්සනවා මෙහෙන් අවුස්සන නැහැ මචං. අපිට මෙහෙම අරෙන් මෙහෙන් අවුස්සන්න උමනාවක් නැහැ. උඹලා මෙහෙන් ඇවිස්සුවා අපිට මෙහෙන් ඇවිස්සුවා කියලා අපිට මේකේ මේ සල්ලි හම්බෙලා කෝටි ගණන් හම්බෙලා අපි හෙට රජ වෙන්නේ නැහැ මචං. හරිද? හරිද රජ එහෙම රජ වෙන්න තරම් මේ සෝෂල් මීඩියා වල ගෙවන්නේ නැහැ මචං. හොඳට මතක තියාගන්න. අපිට දුකයි. අපිට දුකයි. ඇත්තටම දරුවෙක් කියන දරුවෙක්. මේ ඇත්තට ඊයේ ඉඳලා මට ඒ තරහ තාමත් තියෙනවා. ළඟ හිටියනම් ඔළුව පාලන ඔළුවෙත් පාලන ඔළුව. ඒ තරහ තාම තියෙනවා. ඒක නිසා මම කියන්නේ දැන් ඔය සංඝයා වහන්සේ විතරක් නෙවෙයි එහෙම සංඝයා වහන්සේටම කියලා කියන්න එපා. මොකද ඒතන ඇවිල්ලා එක්කෙනෙක් නේ වැරද්ද කරේ. සංඝයා වහන්සේලා සියලුම දෙනාට අපි චෝදනා කරන්න එපා. මේ බුද්ධ ශාසනය අපි අදහන ආගම අපි අදහන දර්ශනය බුදුහාමුදුරෝ දේශනා කරපු දර්ශනය තමයි මේ ලෝකේ උතුම්ම දර්ශනය කියලා තියෙන්නේ. එතකොට ඒ අපි අදහන ආගම සිංහල මුස්ලිම් ක්‍රිස්තියානි එතකොට දෙමළ ඒ සියලුම ආගම් මචං ඒවා ඇවිල්ලා අපි ඒවා අදහනවා වගේම ඒවා කරන මුවාවෙන් අනිත් දේවල් කරන જાතියකුත් අපේ සමාජයේ ඉන්නවා. අරක තමයි පිටින් දාන්නේ. බලපුලුවන් කාර්කම් පිටින් දාලා අර වැරදි ටික හංගගෙන කරනවා. ඉතින් ඒක වෙහෙම් පිටක් නෙවෙයි අපේ ගෙහි. සාමාන්‍ය මිනිස්සු ඉන්න මේ පෘථග්ජන මිනිස්සු ඉන්න මේ ගිහි සමාජය ඇතුළෙත් ඒ වගේ අසහනකාරයෝ ඉන්නවා. ඒ නිසා තමන්ගේ දරුවෝ පරිස්සම් කරගන්න දෙයක් උනාට පස්සේ ආයිනේ දෙයක් උනාට පස්සේ අර හෙට ගිහිල්ලා උසාවි ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා නඩු ගහලා කොච්චර කරත් ඒ ළමයට වෙච්ච දේ ආයි හදන්න බෑ මචං. වෙච්ච දේ ආයි හැදෙන්නෙත් නෑ මචං. ඒ ළමයාගේ ජීවිත කාලය ඇතුළම ඒක ඒ ළමයාගේ ජීවිතේ පුරා මේ ළමයාට ඒක නිකන් ලොකු ප්‍රශ්නයක් විදිහට හිත ඇතුලේ තියෙනවා. අර අපි ඒ ලෙවල් කරන කාලේ මට මතකයි අපි ඒ ලෙවල් කරගෙන කාලේ 2018 විතර ඒ ලෙවල් කියලා ෆිල්ම් එකක් ආවා. හරි ලස්සන ෆිල්ම් එකක්. ඒකෙන් කියන්නේ ළමා අපයෝජන පිළිබඳ. ඒ ෆිල්ම් එක උඹලට මතක නම් පුළුවන් නම් ආයෙ ගිහිල්ලා YouTube එකේ සර්ච් කරලා Google එකේ සර්ච් කරලා ෆිල්ම් එක බලන්න දීපන් ළමයින්ට. ලොකු දෙයක් ඒක. මොකද ඒ ෆිල්ම් එකේ තියෙනවා ඒ අසහනකාරීත්වය සහ ඒකේ තියෙන ප්‍රතිවිපාක සහ ඒ දරුවන්ගේ ජීවිතවලට ඇතිවෙන ලොකු බලහත්කාරකම්. ඒ ළමගේ ජීවිතවල ලොකු බලපෑම එතන තියෙනවා. නිසා දරුවන්ව ආරක්ෂා කරගන්න මින් ඉදිරියට මේ වගේ දේවල් සිද්ධ නොවෙන්න දරුවන්ව ආරක්ෂා කරගන්න දරුවන්ට ඒ සම්බන්ධව අධ්‍යාපනය දෙන්න. පුළුවන් නම් ළඟට නම් කියලා දෙන්න නේ. අනිවාර්යයෙන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියලා දුන්නා කියලා ඒ දරුවෝ දැන් මම දැකලා තියෙනවා අපි ඉස්කෝලේ යන කාලේ ওই අධ්‍යාපනය අපිට දෙද්දී ගුරුවරුත් හිනාවුනා. හිනාවුනා කියලා දෙන්නේ. ඒක තමයි කියලා දෙන්න කියන්නේ. මේ පාඩමට ආවම ගුරුවරු හිනා වෙනවා. ගුරුවරු අපිට වැඩි ගුරුවරුන්ට හිනා යනවා. ඉතින් එහෙම හිනා වෙන්න දෙයක් නෙමෙයි එතන තියෙන්නේ. ඒක ඉගෙන ගත්තොත් දරුවෝ බේරෙයි. ඉගෙන නොගත්තොත් ඒ වගේ අසහනකාරී පුද්ගලයෙකුට අහු වුණොත් ඒ දරුවන්ට එකෙන් ගැලවෙන්න තීරෙන්නේ නැහැ. පුළුවන් නම් පොඩි දරුවන්ට පොඩි කාලේ ඉඳලම ඇත්තටම ආත්ම ආරක්ෂක සටන් කලාව කියලා දෙන්න. එතන මේ ළමයි කරාටි පන්තියකට යවන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ආත්ම ආරක්ෂක සටන් කලාව කියලා දුන්නා කියලා දරුවෙක්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ක්ලාස් එකකට යවන්න. එතකොට ගෑල් ළමයි පිරිමිලා ભેදයක් නැහැ. ගෑල් ළමයින්ට විශේෂයෙන් පිරිමි ළමයින්ට අනිවාර්යයෙන්ම යවිය යුතුමයි. මොකද කවදාරි දවසක Tamanට ඉදිරියට බාධකයක් ආවට පස්සේ ඒ බාධකයෙන් Taman ජය ගන්න විදිය ඒ දරුවා තුළ ඇතරම් ආත්ම ශක්තියක් හැදිලා තියෙනවා.
ඒ දේ තමයි කියන්න ඕනුනේ දරුවෝ පරිස්සම් කරගන්න. මේ වගේ දේවල් සිද්ධ වෙන මචං මේවෙන් අපිට සල්ලි හම්බෙන්නේ නැහැ. Facebook එකෙන් විශේෂයෙන්ම 725ක්වත් හම්බෙන්නේ නැහැ. Facebook මට මොනිටයිසේෂන් කියන එක අදාළ නැහැ. රස්සාවක් කරලා කන්න බොන්නේ. ජීවත් වෙන්නේ රස්සාවක් කරලා. කාව අතපාන්නෙත් නැහැ. අනික මේ වීඩියෝ දාලා මේකේ මේ අපිට මේ රජ මේ Facebook එකෙන් එහෙම ගෙවන්නේ නැහැ. මේ Facebook එකෙන් මේ ඩොලර් ලක්ෂ ගණන් එහෙම ගෙවන්නේ නැහැ මචං. එහෙම ගෙවුවා කියලා මේ එහෙම ගෙවන්නේ නැහැ. මම දන්නවා ලංකාවට එහෙම ගෙවන්නේ නැහැ. මේ ඒක නිසා මේ අපි YouTube channel එකක් කරනවා පොඩියට. දැන් ඒක කියලා මේ කෝටි ගණන් ගන්න නැහැ මචං. ඒක නිසා මේ පේනවනේ ඉන්න වටපිටාව මේ පේනවනේ අපි සල්ලිකාරයෝ නෙවෙයි. ඒක නිසා අපිට මේවෙන් සල්ලි හම්බ කරලා රජ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කතා කරාට පස්සේදී ඒකටම තායි දාගෙන ඉන්න එපා මචං. උඹලා මේ අවශ්‍ය හම්බ කරනවා කියලා. අපිට මේවෙන් හම්බ කරන්න ඕනේ නැහැ. මම හම්බ කරනවා. ඕන තරම් මම හම්බ කරනවා මචං. මටයි මගේ නෝනටයි කන්න පොන්න පුළුවන්. උපරිමයෙන් මම හම්බ ගන්නවා. අපි දෙන උපරිමයෙන් ආතල් ගන්නවා සපු විදිනවා. එච්චරයි. ජීවිතේ වගකීම ඇතුළේ හිර වෙලා. මේක හොඳට මතක තියාගන්න ඔය කමෙන්ට් සමහර කමෙන්ට් දාන ඒ මහත්තුරු. ඒක නිසා මේ මට දෙන්න ඕනුනේ එක පණිවිඩයයි සමාජයේ දරුවන් ආරක්ෂා කරගන්න ඕනේ. මේ ඉදිරියට මතු සමාජයක් ගොඩනගෙන්න ඕනේ. දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගෙන්න ඕනේ. ඒ දරුවෝ පාරේ බහලා නිදහසේ තනියෙන් උනත් පාරේ බහලා ඉස්කෝලේ ඇරිලා පාරේ බහලා එන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. ඒ වගේ මේ රට හැදෙන්න ඕනේ. හැමෝම එකතු වුණොත් මේ රට හදන්නත් පුළුවන්. මේ රටේ ඉන්න අය අසහනකාරයෝ කියන જાතිය මේ රට නැති කළා දාන්නත් පුළුවන්. මම ලොකු දෙයක් කරන්න ඕනේ. මචං පිට රටවල් හරි ලස්සනයි. සමහර රටවල් තියෙන හැම මිනිස්සු නෑ මචං. සමහර රටවල් තියෙන හැම මිනිස්සු ගොඩක් එන්න වැඩි මේ මිනිස්සු එන්න වැඩි වෙන්නේ නීතිමය පැත්තෙන් මේ මිනිස්සුන්ට කිසිම මේකක් නැති නිසා. කෙලින්ම ප්‍රොමෝට් කරන එක නෙවෙයි. ඔව්. ඒ කියන්නේ මේ දැන් ටෙලිනාට්‍ය වලින් ඒක ප්‍රොමෝට් කරනවා. ටෙලිනාට්‍ය වලින් ප්‍රොමෝට් කරන්න එපා. ඒ වගේ හොර සම්බන්ධතා, අනියම් සම්බන්ධතා, පොඩි ළමයි රූම් යන ඒවා ඇත්තටම ටෙලිනාට්‍ය වලින් ප්‍රොමෝට් කරන්න එපා. ප්‍රොමෝට් කරත් ඔයාලා ඒව බලන්න එපා. මොකටද බලන්නේ? මම ඇත්තටම දෙමාපියෝන්ගේ ඉල්ලන්නේ දරුවන්ට නම් ඒ දේවල් පෙන්වන්න එපා. මොකටද ඉතින් ඒවා බැලුවා කියලා මේ ඇති වෙන දෙයක් නැහැ. ළමයි එක දේවල් ඉගෙනගෙන ඊට පස්සේ ඒවා අත්දැක බලන්න ගියාට පස්සේ ඒවා ලැබෙන ප්‍රතිඵල ඊට වැඩි දරුණු වෙනවා. ඊට පස්සේ දෙමාපියෝ විදිහට ඕගොල්ලෝ මුළු ජීවිත කාලෙම ඉඳවන. ඒක තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ගිහිල්ලා එන්නම් මචං. ජීපු දේ ඔලුවට ගන්න අය ගන්න නැති අය බනින්න ඒක ප්‍රශ්නයක් නැහැ. අපි බැන්න කියලා අපිට දෙන්නෙත් නැහැ. මේ එහෙනම් බුදු සරණයි ජය වේවා.